සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. බුද්ධිමත් දරුවන් සමාජයට දායාද කරන්න නම් මව ගර්භණී කාලේ ඉඳලම පුංචි පැටියා ගැන දෙපාරක් හිතලම වැඩ කටයුතු කරන්න ඕනේ. මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් මූලිකවම බෙදා ගන්න යන්නේ මෙන්න මේ කාරණාව ගැන. ඒ කියන්නේ මේ බුද්ධිමත්කම අපේ දරු පැටියට කුසේ ඉන්නකොටම ලබා දෙන්න පුළුවන් විදිහම. එතකොට ඒ හුරුව, ඒ ජීනියස්කම නොදැනුවත්වම දරුවා වැඩිහිටි වියේදී හුරුවට එනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මවට කුසේ ඉන්නකොටම කරන්න පුළුවන් දේවල් කියලා. මව කුසට ආදරෙන් කතා කිරීම සහ එදිනෙදා දේවල් කරනකොට ඒ දේ ගැන කුසේ සිටින පැටියත් එක්ක මේ කාර්යය කරනවා නම් ඉතාමත් හොඳයි. වෘත්තියක් කරන මවක් නම් ඒ වෘත්තියේ ආසාවෙන් නියැලීමත් සිහියෙන් යුතුව ඒ දේ කිරීමෙන් බබා දේ කාර්යයට දායක කරගන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි ප්‍රහේලිකා විසඳීම, ගැටලු විසඳීම වැනි ආදිය කරනවා නම් විශේෂයෙන් හොඳයි. චිත්‍ර ඇඳීම, ලිපි ලිවීම, කවි ගීත ලිවීම වැනි කුසලතා තියෙනවා නම් ඒවල යෙදෙනවා නම් ඒකිනුත් බබාගේ මේ බුද්ධි වර්ධනයට ලොකු දායකත්වයක් ලැබෙනවා. ගණිතමය ගැටලු විසඳීම, ගණිතමය අංශයේ වැඩ කටයුතු වල නිරත වීමත් හොඳයි. මවගේ විනෝදාංශ කටයුතු වල වැඩි වේලාවක් නිරත වීමත් යෝග්‍යයි. ඒ වගේම මනස ඒකාග්‍රතාවයේ පිහිටන ඕනම කටයුත්තක් කරන එක බබාට ඉතාමත් හොඳයි. ප්‍රෙග්නන්ට් කාලයේදී අහන්න හොඳ ගීත, පිරිත්, කවි ඒ වගේ දේවල් ශ්‍රවණය කරනවා නම් වඩාත් හොඳයි. ගර්භණී මව කැමති යෝගී ව්‍යායාම වර්ග ඒවා කරන්න කුසට අපහසුාවක් නොදෙනෙන සරල ව්‍යායාම වර්ගවල යෙදෙනවා නම් ගොඩක් හොඳයි බබාගේ වර්ධනය සඳහා. නියුට්‍රිෂන්, ඉන්ෆෙක්ෂන් and maternal stress මේ කියන මේ තුනෙන් නිවැරදි පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඉන්ෆෙක්ෂන් කියන්නේ රෝගාබාධ, ඒකත් වළක්ව ගන්න පුළුවන්. නමුත් මේ maternal stress කියන මවට ඇතිවෙන මානසික පීඩනය කියන එක ඇයට 100% කරගන්න බැහැ. ඒකට අනිවාර්යෙන් බාහිර උදව් අවශ්‍යයි. මේ කුසේ ඉන්න දරුවගේ බුද්ධිමත් භාවයට මෙන්ම නිරෝගීකමට මේ දේවල් අති විශාල ප්‍රමාණයෙන් බලපාන. මවගේ පීඩනය සම්පූර්ණයෙන්ම ඒකේ දරාගැනීමේ ප්‍රමාණය සහ එය අපට තිබෙන සාධක මත රඳා පවතිනවා. ඒ දේවල් වලට ඇය ප්‍රතික්‍රියා කරන ආකාරය අනුව ඇයගේ මානසික ස්වභාවය මොහොතින් මොහොත වෙනස් වෙන බව විද්‍යාඥයන් විසින් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන පරිදි මව බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් වල නියැලීමත් බාහිරින් ඇතිවිය හැකි බාධාකාරී අවස්ථා මගහැරීමෙන් මේ ගර්භණී කාලයේදී මව මෙන්ම දරුවාද යහපත් මානසික සෞඛ්‍යයෙන් පෙළෙනවා නොඇනුමානයි. ඒ නිසා ගර්භණී කාලයේ පුරාවටම ඇයට යහපත් මානසික සුවතාවය පවත්වා ගැනීමට ඇයගේ අවට සිටින පුද්ගලයන් වග බලාගත යුතුයි. විශේෂයෙන්ම හස්බන්ඩ්, ඇයවට සිටින දෙමව්පියන්, ඒ වගේ නෑදෑ හිතවතුන් ඒවා වග බලාගත යුතුයි. කවුද අකමැති බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කරන්න? ඒ වගේම කවුද අකමැති බුද්ධිමත් දරුවෙකුගේ දෙමව්පියන් බවට පත් වෙන්න? ඉතින් මේ වගකීම, ඒ කාර්යභාරය ඔබ සතුයි. වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් ඔබගේ අනාගතය මල්පැල ගැන්වීමට හේතුවක් වෙනවා නොඅනුමානයි. ඉතින් මේ කරුණු කාරණා කිහිපයත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට වැටහුණා කියලා. අපි කොහොමද මේ බුද්ධිමත් දරුවෙකු හදන්න නම්, බුද්ධිමත් දරුවෙකුට ආభాෂය දෙන්න නම් කොහොමද අපි මොන වගේ දේවල්ද කුසේදීම කළ යුත්තේ කියලා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා ගිහින් එන්න.